ආයි සුබ සත්‍යවා. ඉතින් අපි අද බලමු OBS ස්ටුඩියෝ එකෙන් කොහොමද ඔයාලට ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න කියලා. මේකෙන් ස්ට්‍රීමින් කරන්න දේවල් ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලට තියෙන්නේ ඔයාලගේ Windows Store එකට ගිහිල්ලා මෙන්න මෙතන OBS OBS ස්ටුඩියෝ කියලා සර්ච් කරන් පස්සේ මෙන්න මේ විදිහට එනවා OBS ස්ටුඩියෝ. මේක ඔයාලට දේශීයම සරලව කරන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කරගන්න. දැන් මම ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මම ඒක ඕපන් කරගන්න. මම ඒකෙන් තමයි මේ රෙකෝඩින් කරන්නේ. ඉතින් ඔයාලට පොඩි සෙටින් ටිකක් හදාගන්න තියෙනවා මෙතන. ඉතින් මෙන්න මේ සෙටින් ටික ඔයාලට තියෙන මේ ප්ලස් මාක් එකට ගිහිල්ලා මෙන්න මේ ඩිස්ප්ලේ කැප්චර් කියන එක මුලින්ම ඕපන් කරලා මෙතන ඕකේ දීලා ඊට පස්සේ මෙතනට ඕකේ දෙන්න. ඕකේ දුන්නාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඩිස්ප්ලේ එකක් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කරන වීඩියෝ කැප්චර් කියලා. වීඩියෝ කැප්චර් එකට ගිහිල්ලා මෙන්න මෙහෙම වීඩියෝ දීලා මෙතන ඔයාලට සර්ච් කරන්න පුළුවන් ඔයාලගේ මේ ලැප් එකේ කැම් එකද නැත්නම් වෙන එකක්ද තියෙන්නේ කියලා. ලැප් එකේ කැම් එක දෙනවා කැම් එක කියලා සර්ච් කරලා මෙතනින් ඕකේ දෙන්න තියෙන්නේ. ඕකේ දුන්නාම මෙන්න මේ විදිහට ඔයාලගේ ෆොටෝ එකක් පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතන ආයෙ නැවතත් ගිහිල්ලා එතන ඔඩියෝ ඉන්පුට් කියන විදිහට ඒ විදිහටම දෙන්න තියෙනවා. ඔඩියෝ ටෙක් කියන දැනට ඒ විදිහටම දෙන්න තියෙනවා. හරි, ඊට පස්සේ බලමු අනිත් ඒවා ටික කොහොමද කරන්නේ. මෙන්න මේ විදිහට එතන වීඩියෝ එක ක්ලික් කරන් පස්සේ ඔයාගේ මූණ පේන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට ඕකේ කරලා ඔයාලට ඕන ගානට මේක පොඩි ලොක් කරගන්න පුළුවන්. මම ඉතින් මෙන්න මේ පැත්තට වගේ දාගන්නවා. ඔය ඉතින් මේ පැත්තට දාගෙන ඉතින් ඊට පස්සේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන් දෙන්න මෙන්න මේ විදිහට මෙතන ස්ටාර් රෙකෝඩින් කියලා ගිහුවම පස්සේ ඔයාලට දැන් රෙකෝඩ් කරගන්න පුළුවන්. කැමති දේ රෙකෝඩ් කරගන්න පුළුවන්. එන ඕපන් කරලා ඕන දෙයක් කරලා රෙකෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඒක රෙකෝඩ් කරන් පස්සේ ඉතින් මම ඒ රෙකෝඩ් කරපු එක නැවත අහන්න ඔයාලට දානවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක ඕන ටයිම් එක අවුලක් නැහැ. ටයිම් එක ඕන වෙලාවක් මේ ලැප් එකේ ස්ටෝරේජ් එක තියෙනකන් ඕන වෙලාවක් ඔයාලා ටයිම් එක මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන හරි, මෙන්න මෙතන ස්ටොප් කියලා දුන්නාන් පස්සේ ඔයාලගේ රෙකෝඩින් එක ස්ටොප් වෙනවා. එතන ඉතින් ඔයාලට ස්ට්‍රීම් කරන්න පුළුවන්. ඒ දේවල් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ දේවල් කරන දේ මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. අපි දැනට මේක බලමු.